iPhone කියලා ඉතින් පිළිගන්නවා මගේ channel එකට. ඒ වගේම තමයි හරි ආදරෙන් ආරාධනා කරනවා මාත් එක්ක ඉතින් එකතු වෙන්න කියලා. ඉතින් මේ දැන් පෙන්නන වැව අපි ඉන්න තැනින් කිලෝමීටර් 1.5 2ක් විතර වගේ දුරින් තියෙන තැන. ඉතින් මෙතන හරියම ලස්සනයි, ප්‍රධාන මාර්ගයෙම තමයි තියෙන්නේ. ඉතින් දුර ඈත යන අයට ඒ වගේම වන්දනා ගමන් යන අයට ටිකක් නැවතිලා කැම ටිකක් කාලා නිදහසේ චුට්ටක් ඉඳලා යන්න හොඳ පරිසරයක් මෙතන තියෙනවා. ඉතින් මේ දැන් යන්න හදන්නේ අපි කලින් ඉඳපු ගෙදරට. ඉතින් දැන් මෙතන නම් අපේ ගේ පේන තරම් දුර මේ හපැත්තේ තියෙන වැවක් ඒ වගේම අනිත් පැත්තට වෙල්ලේ ආය. ඉතින් මේ වේ කන්දේ තමයි අපි යන්නේ. ඉතින් ඔය පේන වෙල්ලේ ආයේ කෙළවරේම තමයි අපේ ගේ තියෙන්නේ. ඉතින් අපි එහෙනම් යමුකෝ පාරෙන්. ඉතින් මේ තියෙන්නේ අවුරුදු ගාණක් හිතා ගන්නත් බැරි තරම් හරි ලස්සනට තිබුණු පරිසරයක්. ඒ වගේම ගෙදරක්. දැන් ඉතින් පාළුවට ගිහිල්ලා මිදුල කැලේ වැහිලා හැමදේම ඉතින් ටිකක් අභාවයට ගිහිල්ලා කිව්වොත් ඉතින් හරිද මන්. දැන් අවුරුදු 2ක් විතර ඉතින් අපි මේ ගෙදරින් පදිංචියෙන් අයින් වෙලා ඒ වුණාට ඉතින් හැමදාම දවසක් කර දවසක් හරි මං හරි පුතා හරි නැත්නම් අපි දෙන්නම හරි අනිවාර්යෙන් වෙනවා. ඉතින් මේගේ පිටිපස්සට එන්න ඔයාලට මම පෙන්නන්න මේ තියෙන අපේ බර්ඩ් හවුස් එක. මේක ඇතුලේ ඉතින් අපි කුරුල්ලෝ ජෝඩු 200ක් විතර හැදුවා එක එක වර්ගයෙන්. කොරෝනා වලට කලින් තමයි ඉතින් අපි මේ වැඩේ කරේ. කොරෝනා පටන් අරගෙන මැදක් වෙද්දී අපි කුරුල්ලෝ ටික අහක් කරා. ඉතින් අපිට ඒ කාලෙත් මේ කුරුල්ලෝගේ ගාන සෑහෙන මුදලක් ගියා. ඉතින් ඒ වුණාට දැන් අද ඒක ඉතින් ඔහේ අභාවයට ගිහිල්ලා ඒක හිටියේ ඉතින් ඩොග්ස්ලා, ලැබ්‍රඩෝර්, රොට්වයර්, එතකොට බුලි, ෂෙපර්ඩ්, ඒ වගේම සිට්සුත් හිටියා. සිට්සු ඉතින් ගොඩක් හිටියා අපේ ගේ ඇතුලේ. යාලා නිතැල්ලේ ඔහේ ඇරලා හිටියේ. ඉතින් ඒ වගේ ලොකු කලබගෑනියක් තිබ්බ ගෙදරක් වත්තක් ඉතින් අද ගොඩාක් පාළුවට ගිහිල්ලා. ඉතින් මේ දවස්වල දෙහි ගස්වල නම් අපේ දෙහි ඕන තරම් බිම වැටිලා හිටන් යනවා. ඉතින් දෙහි ටිකකුත් කඩාගෙන කොච්චි කරල් ටිකකුත් ගහක තිබ්බයි තියලා ඒ ටිකත් කඩාගෙන ඉතින් ආපහු මයි පුතයි ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම ගෙදරට එන තැන ගේට්ටුවට චුට්ටක් හැම්මේ තියෙන්නේ වෙල්ලේ ආයෙට යන වැවෙන් එන ඇල. ගියපු ගමන් ඉතින් මං කරේ අර කපාගෙන ආව කෙසෙල් කනක් තිබිලා මේ එක සීනි කෙසෙල් කනක්. ඉතින් මට හිතුණා පොඩි අයට කන්න මේ චිප්ස් ටිකක් හදන්න. ඉතින් මේ චිප්ස් එක මේක හරියම ලේසි හදාගන්නත් ලොකු වැඩක් නැහැ. ඉතින් මේක මේ විදිහට බෙදලා අපිට මේ දවස් ටික තුනක් තියාගන්න උනත් පුළුවන්. අර මේ හොඳට වීදුරු බෝතලයකට දාලා ඉවරලා හුලං නොවිදින විදිහට හොඳට වහලා තියාගත්තොත් ඉතින් දවස් දෙකක් තුනක් විතර වගේ මේ තියාගෙන කන්න පුළුවන්. ඉතින් මම නම් හිතන්නේ අර කඩවල වල තියෙන අරවා මෙවුවා රසකාරක හරියම දාලා තියෙනවා ගෙනත් දෙනවට වඩා අපේ ගෙවල් වල පොඩි පැටවුට අපිට පුළුවන් විදිහට මේ වගේ දේවල් හදලා දෙන්නවා නම් ඒක ගොඩාක් වටිනවා. මොකද දැන් ඉතින් ගොඩාක් ළමයිට වගේම ඔක්කොටම සමාජයේ එක එක ලෙඩ රෝග. ඉතින් මම නම් හිතන්නේ දැන් ගොඩාක් මේ ලෙඩ රෝග හැදෙන්නේ මේ තියෙන කෘත්‍රිම දේවල් කෑමෙන් බීමෙන් තමයි. ඔන්න ඉතින් කෙසෙල් චිප්ස් ටිකක් හදලා ඒක පොඩ්ඩන්ට තියලා මාත් ඉතින් උෂ් එකක් දාගෙන මසාලා ටී එකකුත් හදාගෙන ඉතින් ඊහැරි හිල්ලේ බොන්න තමයි මේ හදන්නේ. ඉතින් උඩ තට්ටුවට මේ පේන්නේ මේ මඩගල්ල ප්‍රධාන රෝඩ් එක. මේ ඉන්නේ ඉතින් අපි බෝලේ. මෙයාට දැන් ඉතින් අවුරුදු 5ක් 6ක් විතර ඇති. සිට්ස් මේල් කෙනෙක්. එතකොට ඉතින් ඔය ඊළඟට ඔයාලට පේන්න ඉන්නේ මේ බෝල පැටියාගේ පුතු පැටියා. ඉතින් මූ දඟලලා කරලා අඬක් කඩාගෙන ඉන්නේ ඔපරේෂන් කරලා දැන් ඉතින් අත. ඉතින් දැන් ඔය අපි දැන් අපේ ගෙදර මේ පොඩි ඉස්සරහා මිදුල් කෑල්ල
ඉතින් දැන් ටිකක් කළා හැබැයිලා පොඩ්ඩක් විතර ඉතින් ආයෙ සුද්ධ කරලා දාගත්තා. ඉතින් අපි ආපු මුල්ම දවසේ නම් ওই කෑල්ලේ සම්පූර්ණයෙන්ම මේ එළවලු හදලා තිබ්බේ. ඉතින් එළවලු පළදාවත් ගත්තා. ඒ වුණාට ඉතින් වල දකින්න ඇති රිලව් ඉන්නවා ලයිට් වයර් දිගේ. මේ බම්ම වටේට මෙනවා. දැන් එළවලු තිබ්බනම් මේ ඉතින් කනවා. ඒ හින්දා ඉතින් එළවලු හැදුවේ නෑ. මඤ්ඤොක්කා ගස් ටිකක් හිටවලා දැම්මා. ඉතින් දැන් ආපහු පරක් සුද්ධ කරගෙන යනවා ටික ටික. මේ වැස්සත් එක්ක ඉතින් හරි අමාරුයි. එතකොට ඉතින් මේ ඉන්නේ අපේ ගාෆේ. අපේ පූස්තඩියා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට මගේ channel එකට ආවට. ඉතින් මේ මගේ මේ පළවෙනි vlog එක ඉතින් ගොඩාක් අඩපාඩු වැරදි ඇති. ඉතින් ඒවත් යම් දුරකට ටික ටික හදාගෙන ඉස්සරහට ඔයාලට ලස්සන වීඩියෝස් ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙනම් මගේ channel එක subscribe කරගෙන bell icon එකත් ඔබාගෙන මාත් එක්ක එකතු වෙන්න කියලා හරි ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා හිටිනවා.